ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්නත් බැරුණා. ගොඩ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් කමෙන්ට් කරලා තිබ්බ දේවල් අතරින් මං හිතුවා කොරියාවේ සල්ලි ගැන කරන්න කියලා වීඩියෝ එකක්, ඒ කියන්නේ වීඩියෝ එකක් කරන්න කියලා කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් මට හිතුණා අද හැමෝටම වැදගත් දෙයක් තමයි හැමෝම try කරන්නේ සල්ලි හොයන්න එන්නනේ. ඉතින් සල්ලි මොන වගේ මොනවද මෙහි පාවිච්චි කරන්නේ? එතකොට සල්ලි මොනවද තියෙන්නේ? දැන් ලංකාවේ නම් රුපියල් 10 20 30 ඔය වගේ කොළ ජාති කොළ කාසි තියෙනවා, කොළ තියෙනවා 5000ට කම දෙනවා. කොරියාවෙත් භාවිතා වෙන කියන්නේ මුදල් වර්ගය සහ මොනවද භාවිතා වෙන කොළ සහ කාසි මොනවද කියලා තමයි අද කියලා දෙන්න හදන්නේ. සල්ලි අත ගන්න හැම මාසෙ සල්ලි වලින් අපේ හීන පාට කරගන්න තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ඉතින් මම අද පෙන්නන්නම් කොරියාවේ තියෙන සල්ලි වර්ග ටික. ඉතින් මෙතන කොළ වර්ග සහ කාසි වර්ග ටිකක් තියෙනවා. ඉතින් මම මේ ටික වෙන වෙනම පැහැදිලි කරන්නම් මොනවද කියලා. මුලින්ම කියන්නම් කොරියාවේ භාවිතා වෙන මුදල් එක තමයි වොන්. ලංකාවේ රුපියල් වගේ කොරියාවේ වොන් භාවිතා වෙන්නේ. ඒ වගේම තමයි මේ කොළ වර්ග හතරක් දැනට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික 50000 10000 5000 1000 විදිහට. ඉතින් මම මේකේ වටිනාකම කොහොමද කියලා කියන්නම්. ඊට පස්සේ කාසි වර්ග භාවිතා වෙනවා 10 10 50 100 500 කියලා. ඉතින් කොරියන් වචන වලින් මුලින්ම කියලා ඉන්න කොරියන් වලින් කියන ගණන් වලට කොහොමද කියන්නේ කියලා. ඉතින් 10ට අපි කියනවා සිප් කියලා. ඊට පස්සේ 50ට කියනවා ඕසිප් කියලා. ඊට පස්සේ 100ට කියනවා පෙක් කියලා. 500ට කියනවා ඕපෙක් කියලා. ඉතින් මොකද මේ ටික මතක තියාගන්න. මේක මම දන්නවා වැදගත් වෙන්නේ කොරියාවට එන්න ඉන්න කට්ටියට සහ කොරියාවේ මුදල් ගැන හොයන කට්ටියට. ඉතින් ඒ වගේම තමයි 1000ට කියන්නේ චොන් කියලා. ඊට පස්සේ 5000ට කියනවා ඕචොන් කියලා. 1000ට අපි 10000ට කියනවා මාන් කියලා. ඊට පස්සේ 50000ට ඕමාන්. එතකොට අපි බලමු මේ දැන් කොළවල මොන වගේ කොහොමද තියෙන්නේ, මොන විදිහද හැඩේ තියෙන්නේ, ලංකාවේ මුදල් වලින් මේක සාමාන්‍යයෙන් කීයක් වටිනවද කියලා. ඉතින් අපි බලමු මේක දවසට අපිට කීයක් මේ කොළ කීයක් ගන්න පුළුවන්ද? දවසට ආදායම අපේ කොහොමද කියලා. ඉතින් අපි දවසේ පැය 8ක් වැඩ කරොත් කොහොමද, ඕටි කරොත් කොහොමද හම්බෙන්නේ කියලා මම වෙන වෙනම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් සාමාන්‍යයෙන් කොරියාවේ තියෙන දැනට භාවිතා කරන පොඩි මේකක. ඒ කියන්නේ මේක තමයි භාවිතා කරන්නේ. කලින් කාසිත් තව තිබුණාට වොන් එකක් තිබුණත් දැන් භාවිතා කරන්නේ වොන් 10න් එහාට. ඉතින් මේ වොන් 10ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ අද දවසේ විදිහට අද දවසේ යන්නේ සාමාන්‍යයෙන් රුපියල් 2.7 16ක් වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ලංකාවට සල්ලි දානකොට මෙන්න මේ වොන් 10ක් වෙනුවෙන් අපිට රුපියල් 2.7 අද දවසේදී හම්බෙනවා. මේක ස්ථිරව මම කියන්නේ මේක වෙනස් වෙනවා. ඉතින් මම කොරියාවට එන දවස්වල මේක තිබුණේ මේකට රුපියල් 2.7 97ක් අරගෙනත් තියෙනවා මම. ඉතින් මේක තමයි මේ පැත්තේ ගහලා තියෙන මේ සිප් වොන් කියලා පේනවා ඇති. හංගුක් එන්හෙන් කියලා ගහලා තියෙන 2020. ඉතින් ඊට පස්සේ මම පෙන්නන්නම් 50. එතකොට 50ට කියන්නේ දැන් කට්ටිය දන්න 50ට මොකක්ද කියන්නේ කියලා. 50ට කියන්නේ අපි ඕසිප් කියලා. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකත් හංගුක් අන්හෙන් කියලා ගහලා මේක 2003 ගහපු එකක් කාසියක්. මේ ඇවිල්ලා 50. එතකොට ඒ කාසිය අනිත් පැත්තේ මෙන්න මේ විදිහට තියෙනවා. මේ ගෝයන් කරවල ටිකක් තියෙන්නේ. මේතනත් ඕසිප් වොන් කියලා මේ පැත්තේ ගහලා තියෙනවා. ඊළඟට මම පෙන්නන්නම් 100. මේ ඇවිල්ලා 100. මේකත් අර විදිහම තමයි හංගුක් අන්හෙන් එකෙන් මේ හංගුක් අන්හෙන් කියලා ඉස්සරහා තියෙන්නේ. ඒ වගේම 100 2012 ගහපු කාසියක්. ඊට පස්සේ මේ පැත්තේ පෙක් වොන් කියලා ගහලා දෙනවා පේනවා. පෙක් වොන්. ඊට පස්සේ එතකොට මේ කාසිය වෙනවා කොරියාවේ මුදල් වලින් සාමාන්‍ය රුපියල් අද දවසේ විදිහට රුපියල් 21.7 60ක් වගේ. ඊට පස්සේ මේ තියෙන්නේ 500. ඒ කියන්නේ ඕබෙගොන්. පැත්තේ ගහලා තිනවා ඕබෙක් වොන් කියලා. ඉතින් මේ ඇවිල්ලා කාසි වලින් තියෙන අන්තිම කාසිය. එතකොට ඊට පස්සේ තමයි කොළ වලට යන්නේ. ඊට පස්සේ කොළ වලින් පටන් ගත්තට පස්සේ කොළ පටන් ගන්න 1000 ඉඳලා. ඉතින් මේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති Bank of Korea වොන් 1000යි. ඒ කියන්නේ ලංකාවේ රුපියල් කියන එක මෙහි කොරියාවේ මුදල් එකකේ වොන්. එතකොට වොන් 1000ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද දවසේ විදිහට රුපියල් 216යි 7 ගාණක් වගේ එන්නේ. ඉතින් 7 ගණන් වලට හරියට කැල්කියුලේට් කරලා මම කියන්නේ නැහැ. මොකද ඒක එහෙ මෙහෙ වෙනස් වෙන හින්දා මේක පැයෙන් දෙකෙන් වෙනස් වෙනවා. ඉතින්
දෙපැත්ත ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේකේ වටිනාකම සාමාන්‍ය රුපියල් 216ක් ආසන්න වශයෙන් අද දවසේ විදිහට. ඉතින් මේකට ගන්න පුළුවන් දේවල් පොඩි දේවල් තමයි තියෙන්නේ කොරියාවේ. ඊට පස්සේ පෙන්නන්නම් 5000ක්. ඉතින් ලංකාවේ 5000ක් නම් සාමාන්‍ය මොන හරි දෙයක් කරන්න පුළුවන්. මේ 5000ක් ඇවිල්ලා මේ 5000ට කියන්නේ 5000ට මම කිව්වා මොකද්ද කියන්නේ කියලා ඕචොන් කියලා. ඉතින් මේ ඇවිල්ලා ඕචොන් වොන්. එතකොට මේ 5000ට සාමාන්‍යයෙන් 5000ක් කියලා කියන ලංකා මුදලින් ගත්තට පස්සේ 2160ක් වෙනවා 10000කට ගෙවන ගාන. ඉතින් ඒකෙන් භාගයක් තමයි මේ 5000ට හම්බෙන්නේ අද දවසේ වෙද්දී. ඉතින් මේක වෙනස් වෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේක දවසෙන් දවස රේට් එක ඒ කියන්නේ වොන් වලින් ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය අනුව ලංකාවට දානදී මේක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕචොන් වොන් එක තියෙන්නේ. ඉතින් මේ පැත්තේ මෙන්න මේ විදිහට සහ මේ පැත්තේ මෙන්න මේ ආකාරයට තමයි ඕචොන් වොන් එක තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් මාන් වොන්. ඉතින් මාන් කියන්නේ 10000ට කියලා මම කිව්වා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් මාන් වොන්. සාමාන්‍යයෙන් කොරියාවේ සාමාන්‍ය නෝමල් කෑම එකක් කන්නත් මෙන්න මේ මාන් වොන් එකක් යනවා. ඒ කියන්නේ රුපියල් 10000ක්. 10000ක් කියලා කියන්නේ අද දවසේ 2160ක්. ආසන්න වශයෙන්. ඉතින් මේක එහෙම වෙන්න පුළුවන්. මේක 2970කට ගියා 3000ට කිට්ටුවක් ගියා. ඉතින් එහෙම පඩි ගත්ත එහෙම ලංකාවට සල්ලි දාපු කට්ටිය මේ කොරියාවේ ඕන තරම් ඉන්නවා. ඉතින් අද දවසේ වෙද්දී ඒක අඩු වෙලා තියෙන කියන්නේ 3න් එකක් විතර ඒක අඩුයි. මෙන්න මේ ආකාරයට තමයි ඒ 10 කොලේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පෙන්නන්නම් 50 කොලේ. මේ තියෙන්නේ 50 කොලේ. මේ ඇවිල්ලා ඕමාන් වොන් එකක්. මෙතන ගහලා තියෙන ඕමාන් වොන් කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි කොරියාවේ මුදල් ඒ කියන්නේ භාවිතා වෙන දැනට භාවිතා කරන කාසි සහ කොළ ටික. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි කොළ ටික තියෙන්නේ. ඉතින් කාසිත් ඒ විදිහමයි. ඉතින් මම හිතනවා කොරියාවේ සල්ලි ගැන හොයපු කට්ටියට පොඩි හරි වැදගත්කමක් මේ වීඩියෝ එකෙන් හම්බෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක දිගට බැලුවා නම් දන්නවා කොරියාවේ සාමාන්‍යයෙන් මේ සල්ලි කොහොමද ඒ කියන්නේ ලංකා මුදලින් කීයක් වටිනාකමක් තියෙනවද සාමාන්‍ය කොරියාවේ පාවිච්චි කරද්දි මේ මුදල් වලට මොන වගේ වටිනාකමක් තියෙන කියලා. ඉතින් ඇත්තටම කොරියාවේ බඩු මිලදී ගන්නකොට වියදම වැඩි. ඉතින් කොරියාව ලංකාවට සාපේක්ෂව ලංකාවේ රුපියල් වලින් අපි ගන්න බඩු හා සාපේක්ෂව බලලා පස්සේ මේවා සෑහෙන ගණන්. සාමාන්‍ය පරිප්පු පැකට් එකක් ගන්නත් කොරියාවේ මෙන්න මේ වගේ ගණනක් යනවා. එතකොට හදලා බලන්න පරිප්පු කිලෝ එකක් සාමාන්‍ය කීයක් වෙනවද කියලා. චොන් 6000ක් වගේ. චොන් 6000 නෙමෙයි වොන් 6000ක්. ඉතින් ඒ වගේ ගාණක් කොරියාවේ වේදන් වෙනවා. ඉතින් ආදායමට සාපේක්ෂව වේදමත් කොරියාවේ මිනිස්සු ඒ විදිහට හදලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කොරියාවේ සල්ලි සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක වැදගත් වෙන්නේ කොරියාවට එන්න බලන් ඉන්න නංගිලා සහ මහලිලා වෙනුවෙන්. ඉතින් තවත් ඒ වගේ වැදගත් වීඩියෝ එකක් ඉස්සරහට දෙන්න ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මොනවද ඕනේ කියලා. ඉතින් වැදගත් දෙයක් පෙන්වන එක මට වගේම ඔයාලටත් ඒක ඇත්තටම මම හිතනවා ඒක හොඳයි කියලා. ඉතින් වල්පල් දොඩවලා කියනවට වඩා මේ වගේ වැදගත් දෙයක් පෙන්වුවට පස්සේ කවුරු හරි දෙයක් ඉගෙන ගන්න නම් ඇත්තට මේක තමයි සතුට. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. ඉතින් අලුත් වීඩියෝ මොනවද ඕනේ කියලා පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න. කාර්යබහුලත්වයත් එක්ක වීඩියෝ දාන්න බැරි වුණාට ඉතින් ලබන සතිය ඊළඟ සතිය වෙද්දී අලුත් වීඩියෝ ගොඩක් අරගෙන ඉතින් කම්පැනි වීඩියෝ එකකුත් තියෙනවා කරලා එඩිට් කරන්න. ඉතින් ඒකත් ඉස්සරහට දාන්නම්. ඒ වගේම කම්පැනි රාශියක් එකතු කරලා කොරියාවේ මොනවද වැඩද තියෙන්නේ කියලා පෙන්වන්න තව වීඩියෝ ටිකකුත් එකතු කරලා තිනවා. ඉතින් ඒ ටික හදලා දාන්න. ඉතින් එතකම් මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න. සියලු දෙනාටම ජය වේවා.